එතකොට මේ දුක සකස් වෙන්නේ කුමක් නිසාද? තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිසායි දුක සකස් වෙන්නේ. එහෙනම් අපි දන් දෙන්න ඕනේ. තෘෂ්ණාව ශේ කර ගැනීම උදෙසා. අපි දන් දෙමින් අපි තෘෂ්ණාවක් වඩනවා නම් එහෙනම් අපි දුක උදෙසායි දන් දීලා තියෙන්නේ. මහන්සි වෙලා සල්ලි හම්බ කරලා ඔක්කොම උද කරලා අවසානයේ දුක උදෙසා දන් දීලා තියෙනවා. තෘෂ්ණාව අඩු කරගෙන නැහැ. සමහර විට භවයේ පිළිබඳ තෘෂ්ණාවක් වෙන්න පුළුවන්. සුගතිය පිළිබඳ තෘෂ්ණාවක් වෙන්න පුළුවන්. නැත්නම් හාමුදුරුවන්ට තමම කැපී පෙනීම උදෙසා සකස් කරගන්න තෘෂ්ණාවක් වෙන්න පුළුවන්. නැත්නම් නමගම ප්‍රකාශ කිරීම උදෙසා සකස් කරගන්නා වූ තෘෂ්ණාවක් වෙන්න පුළුවන්. එහෙනම් අවසානයේ දාන දීලා කියලා අපි තෘෂ්ණාවයි වඩාගෙන තියෙන්නේ. ඒ නිසායි බුදුරයන් වහන්සේ කියන්නේ සිතේ අලංකාරය උදෙසා, සිතට පරිස්කාරයක් උදෙසා මේ අනිත්‍යයි කියලා දැක්කා වූ හිත ශක්තිමත් කරගන්න. අපි යම් දවසක මේ ඇස අනිත්‍යයි කියලා අපි අවබෝධ කරගන්න. යම් දවසක මේ අත මගේ නෙමෙයි කියලා මට අවබෝධයෙන් අතහැරෙන්න ඕන. මේ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි කියලා අවබෝධයෙන් අතහැරෙන්න ඕන. මෙන්න මෙතෙන්ට තමයි අපි දානෙන් පුරුදු කරන්නේ. මේ ඇස අනිත්‍යයි කියලා අතහරින්න අපිට කොච්චරනම් වෙහසක් ගන්න වෙනවද නේද? මේක නිත්‍ය වශයෙන් අධ්‍යයනගෙන කොච්චරනම් මේක පෝෂණය කරනවා. නමුත් යම් දවසක අපි මේක අනිත්‍යයි කියලා අවබෝධයෙන් දකින්න ඕන. මේ ඇස මගේ නෙමෙයි කියලා මට අතහැරෙන්න ඕන. අන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම අත්හැරීම උදෙසායි අපි දානීය ප්‍රයෝජනෙට ගන්න ඕන. අපි හම්බ කරපු දේ, අපි කැමති දේ අපි දන් දෙනවා. අතහරිනවා තෘෂ්ණාව ශේ කර ගැනීම සඳහා. මොකද යම් දවසක මේ ඇහත් මම අතහරින්න ඕනේ. එතෙන්ට එන්න තමයි අපි දාණයෙන් පුරුදු කරන්නේ. ඒ නිසා දානය කියන කාරණය නිරතුරුවම තෘෂ්ණාව සිඳ ගැනීම උදෙසා දන් දෙන්න. තෘෂ්ණාව ශේ කර ගැනීම උදෙසාම දන් දෙන්න. ඒ දානය දීමෙන් ලබන්නා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය නිරතුරුවම ප්‍රඥාව වඩවා ගැනීම උදෙසා යොමු කරන්නේ. දැන් අපි මොකටද මේ ආයුෂ වර්ණයේ සැපේ බලය මේ යොමු කරන්නේ? දැන් ඔයගොල්ලෝ මේ ජීවිතේ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන දේ ලැබිය කුමක් නිසාද? ගිය ජීවිතේ දානෙ නිසා. නමුත් ඒ ගිය ජීවිතේ දන් දීලා ලැබුව ආයුෂ වර්ණයේ සැපේ බලය අපි මොකටද මේ වැය කරන්නේ? ඉගෙන ගන්න, දරුවෝ හදන්න, රැකී ආරක්ෂා කරන්න, ව්‍යාපාර කරන්න, දුක උදෙසා කැප කරනවා. නේද? ආයුෂ වර්ණයේ සැපේ බලය දුක උදෙසා කැප කරනවා. ඒක යහපත් ආයෝජනයක් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කෙරුවන් කෙරේ ශ්‍රද්ධාව උදෙසා, සිල්පද ආරක්ෂා කර ගැනීම උදෙසා, සමාධියක් විදර්ශනාවක් වැඩිම උදෙසා, අන්න අර සිතේ අලංකාරය උදෙසා, සමත විදර්ශනා සිතේ අලංකාරය උදෙසා යොමු කරගන්න කියලා. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් අර්ථවත්ව කෙරුවන් කෙරේ ශ්‍රද්ධාව, දෙක සීලය, තුන දානය කියන කාරණය ජීවිතයට එකතු කරගන්න. මේ කාරණා තුනයි ඔබලා මේ මාර්ගය තුල ඉස්සරහට යන්න වෙන්නේ. තේරුණාද? ඒ නිසා මේ කාරණා තුන ගැන නිරතුරුවම හිතන්න. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්නේ නැහැ පින් කළා කියලා සුගතියට යනවා කියලා. පව් කළා කියලා දුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව. උපාදානයේ භවය සකස් කරගන්න. මරණ වේලාවේ සකස් වුණා වූ උපාදානිය මොකද්ද? ඊට අදාළව තමයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා අපි නිරේතුරුවම අපි කොච්චර පින්කම් කළත් ඒ පින්කම් වල ඵලය අපිට ලබලා දෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අපි දකින්න දක්ෂ වුණොත් පමණයි. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අපි දකින්න දක්ෂ නැත්නම් හැම වෙලාවෙම පින විසින් ඔබලා ශක්තිමත් දැනකට ගන්නෙ නැහැ. පින ශක්තිමත් කරලා දෙන්නේ අනිත්‍ය සංඥාව. මොකද අපි මැරෙන වෙලාවේ අපිට සකස් වෙන්නා වූ අවසාන චුතිසිත යම් දෙයක් උපාදානයේ තෘෂ්ණාවෙන් බැඳිලා සකස් වුණොත් ඒ හිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕන. නැත්නම් එයා දානෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. දැන් එක දරුවෙක් කිව්වා මෙහෙම ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවේ ඒ දරුවා කාන්තාවක් එයා කිව්වේ හාමුදුරනේ මම මැරෙන්න බය නැහැ කියලා. එයා දැඩිව කියනවා මම මැරෙන්න බය නැහැ කියලා. මම ඇහුවා ඇයි ඔබ මැරෙන්න බය නැහැ කියන්නේ? එයා කිව්වා මම මෙච්චර පින්කම් කළා කියනවා මෙච්චර සමාජ සේවය කළා කියනවා. ඒක ඇත්ත. එයාගේ මහත්තයා නෑ දරුවෝ දෙන්නෙක් ඉන්නවා පාසල් යන වයස දේපල තියෙන දරුවෝ. එතකොට මං කිව්වා හොඳයි පුතේ. දැන් මෙතෙන්ට මහත්තයෙක් එනවා. එයා ඇත්ත කතා කරන මහත්තයෙක්, සත්‍යවාදී මහත්තයෙක්. එයා බොරු කියන්නේ නැහැ.
ඒ සත්‍යවාදී වචන කතා කරන මහත්මයා ඇවිල්ලා කියනවා ඔබව මං හෙට ඇමරිකාවට එක්ක යනවා. ඔබව මං ඇමරිකාවට එක්ක ගිහිල්ලා මැරෙනකම් මං ඔබව බලා ගන්නවා. ඔබට දෙන්න තියෙන උපරිම සැප සම්පත් දෙනවා. මෙයා බොරු කියන කෙනෙක් නෙමෙයි. ඇත්ත සත්‍යවාදී මහත්මයෙක්. මං හෙට උදේට ඔබ එක්ක යනවා. හෙට උදේට ඔබ ඉන්න ඕනේ මාත් එක්ක යන්න. හැබැයි දරුවෝ දෙන්න මට එපා. දරුවෝ දෙන්නයි දාලා යන්නේ. දරුවෝ දෙන්න දාලා ඉන්න ඕනේ කියලා. මං ඔබ යනවාද කියලා. විශ්වදාම්දුනේ ළමයි දෙන්න දාලා මං කොහෙ යන්නද කියලා. අන්න උපාදාන. ඒක තමයි උපාදාන. අරසා සැපයක් දෙන්න යන්න අඬ ගන්නවා. නමුත් එයා මෙතන දරුවන් දෙසා බැඳෙනවා. නමුත් දැන් එයා මෙතන බණ අහනවා කියලා හිතන්නේ. බණ අහනකොට මේ වහලේ කඩාගෙන ඔළුවට වැටෙනවා. මරණීය තුවාල සිද්ධ වෙනවා. අවසාන මැරෙන්නේ චුතිසිත සකස් වෙනවා. ඒ චුතිසිතේදී පින මතක් වෙයිද දරුවෝ මතක් වෙයිද? දරුවෝ මතක් වෙන්නේ. උපාදාන පත්‍ය භව. පිනට වැඩක් නැහැ. පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දකින්න දක්ෂුනේ නැහැ. දරුවන්ගේ උපාදානයේ තිබුණේ. දරුවන්ට බැඳුනා නම් මොකද්ද වෙන්නේ? පරදත්ත රූප ජීවි හැටියට ගෙදරම පරදත්ත ජීවි ප්‍රේතියෙක් කඩියා. උපාදාන පත්‍ය භව. ඒ නිසා පින කියන කාරණේ අපිට ශක්තිමත් කරලා දෙන්නේ අපි පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය වඩන්න දක්ෂ වෙන්න. දැන් කෙනෙක් මැරෙන්න යනවා. මැරෙන්න යනකොට යාට දෙවියෙක් පේනවා. එයාට පේනවා එක්ක ලස්සන මල් ගොමුවක්. එහෙම නැත්නම් ලස්සන ආලෝකයක් පේනවා. එහෙම නැත්නම් දිව්‍ය රූපයක් පේනවා. එයා මැරෙන්න යන වෙලාවේ දිව්‍ය රූපය දකිද්දී එයාගේ පින නිසා යාට දිව්‍ය රූපේ පේන්නේ. නමුත් එයා දෙවියා දැක්කහම එයා ගැටෙනවා දෙවියාට. දෙවියාට ගැටිලා එයා ගෙදර ඉන්න දුවදරුවෝ උපාදානය කරගන්න. එයා දෙවියාට බැඳෙන්නේ නැහැ. එයාට මතක් වෙන්නේ ගෙදර ඉන්න දුවදරුවෝ දේපල වස්තුව ඉඩකඩ. ඒ කියන්නේ පින නිසා එයා දිව්‍ය ලෝකේ පෙනිපෙනි එයා ප්‍රේතෙක් වෙලා බැස්සා. ප්‍රේත ලෝකෙටයි ගියේ. දෙවියා පෙනුනා පින හින්දා. නමුත් උපාදානයේ තිබ්බ ගෙදෙට්ට. උපාදානයේ ගෙදෙට්ට සකස් වුණා දෙවියා කෙරෙහි ගැටිලා. ප්‍රේත ලෝකෙට වැටුණා. තව කෙනෙක් ඉන්නවා. එයාත් මැරෙන වෙලාවේ අර දෙවියාව පේනවා. දෙවියාව දැක්කාම එයා දෙවියාට ඇලෙනවා. දෙවියාට කැමති වෙනවා. එයා දිව්‍ය ලෝකෙට බහිනවා. කැමති වෙනවා උපාදානය කරගන්න. තව කෙනෙක් ඉන්නවා. එයාත් මැරෙන වෙලාවේ අර දෙවියාම එයාට පේනවා. එයා සද්ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙක්. කල්යාණ මිත්‍රයෙක් ලැබපු කෙනෙක්. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හාමුදුරුවෝ කියලා කියනවා දෙවියා කියන්නේ රූපයක්. දෙවියා කියන්නේ පංච උපාදානස්කන්ධය සකස් කරගන්න කෙනෙක්. දෙවියාගේ රූපය සතර මහා ධාතුවෙන් හැදිච්ච අනිත්‍ය උදයක්. මෙයා මැරෙන වෙලාවේ දෙවියා දකිද්දි මාර සද්ධර්මයේ සිහි වෙනවා. සිහි වෙලා එයා එකපාරට දෙවියා අනිත්‍යයි කියලා දකිනවා. එයා මොකද වෙන්නේ? සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් හැටියටයි දිව්‍ය තලයේ උපත ලබන්නේ. මොකද එයා දෙවියා තුලින් ධර්මයේ දැක්කා. රූපේ අනිත්‍යභාවය දැක්කා, විදීමේ අනිත්‍යභාවය දැක්කා. බැඳුනේ නැහැ දෙවිය රූපේ. ඒතර බලන්න එකම දෙවියා කියන රූපය තුන් දෙනෙක් තුන් ආකාරයකට ගලපගත්තා. එක්කෙනෙක් දෙවියාට ගැටිලා പ്രേත ලෝකෙට වැටුණා. දෙවෙනි කෙනා දෙවියාට ඇලිලා දෙවියෙක්ම බවට පත් වුණා. තුන්වෙනි කෙනා දෙවියා අනිත්‍ය සංඥාවෙන් දැකලා සතර පායි මිදුණා. උපාදාන පත්‍ය භව ඒකින්දා නිරතුරුවම කොච්චර පින්කම් කළත් සීලෙන් පරිපූර්ණ භාවයත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවයත් අපි ජීවිතය තුළින් වඩන්න දක්ෂ වෙන්න ඕනේ. එතනින් තමයි අපි මේ ධර්මයේ ඵලය අපේ ජීවිතයට ලබා ගන්න. දැන් මුතේ මම බල කියනවත් වෙනවා. මේ කිව්වා උබන්නට තියෙන මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් මොනවාරි අහන්න ගන්නවා නම් කියලා දෙන්න පුතේ ගන්න නැත්නම් නැහැ. තියෙන දේ තියෙනවා නම් අහන්න. මොනවද? මොනවාරි තියෙන දේ අහන්න දරුවෝ. කියන දරුවෝ මොනවාරි තියෙන ප්‍රශ්නයක් අහන්න. බුද් නැද්ද? ඈ? මොනකට කියන බාධාවට කියන්නේ දාන විල භාවනා කරන්න එපා. එහේ. ඒක කරලා වට පරිසරය අපි සකස් කරගන්න නේද? පරිසරේ කියන්නේ වට කියන දැන් දෙමෝපියන් පළ කඩන නෑ දැන් කඩන එක කරෙන්න එපා. එහේ. නිවන්ක ඒව කරේ නැත්නම් ඒව බාධා. එහේ. ඉතින් ඒව කරගෙන යනින් ගමන් තමයි නිවන්ට යන්නේ. එහෙම. ඉතින් ඒව කරේ නැත්නම් කරන්න බැරි වෙනවා නේද? බුදුරජාණන් වහන්සේ ඔහොම කියලා නෑ පුතේ. තේරුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුතේ ඔබ සංසාරයේ මේ ආවා වූ ගමනේදී
තේරුණාද? ඔබට තව ඔය කියපු කිසිම දෙයක් කරන්න නැහැ. තේරුණාද? ඔබ කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ සංසාරය ආවේ ගමනේදී. තේරුණාද? ඔබ ඔබේ අම්මා තාත්තාලා උදෙසා හිලු කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියලා. තේරුණාද? ඔබ එහෙනම් අම්මලාට එච්චර සලකලා තියෙනවා. තේරුණාද? එච්චර සලකලා තියෙනවා. තේරුණාද? ඒ නිසා දරුවෝ තවත් අම්මාට සලකන්න දෙයක් මෙතන නැහැ. තේරුණා? මාර්ගය තුල යන කෙනා අනිවාර්යයෙන්ම අම්මාට සලකනවා. තේරුණාද? නමුත් මේ අම්මාට සලකලා කියලා කාරණේ ගැන හිතන්න ගියොත් ඔබ සංසාරේ ලක්ෂ කෝටි ගණනක් අම්මලාට සලකලා තියෙනවා. තේරුණාද? ඒ නිසා අම්මාට සලකන ගමන් මේ ධර්මයේ තුලින් ගන්න. තේරුණාද? නැවත අම්මා කෙනෙක් එපායි කියන චිත්තය සකස් කරගන්න දක්ෂ වෙන්න. තේරෙන්නේ? ඈ? දැන් ඔබේ අම්මා කොහොම කළත් පුතේ ජාති ජරා ව්‍යාධි වලට යට කෙනෙක්. නේද? එයා ලෙඩ වෙනවා, එයා අසරණ වෙනවා, එයා මැරෙනවා. නේද? මැරලා ගිහලා සතර අපායන්ට වැටෙන්න පුළුවන්. දිව්‍ය ලෝකේ ඉපදුනත් කවදා හරි සතර අපායකට වැටෙන්න පුළුවන්. නේද? ඒ අම්මා නිසා ඔබ කොච්චරනම් දුක්ඛන්දරාවක් විඳලා ඇද්ද මේ වෙනකොට. නේ? අනාගතේ අම්මා ලෙඩ වුණොත්, රෝගී වුණොත් ඔබ තව කොච්චර දුක් විඳින්ද? නේද? එන පුතේ අම්මා කියන්නේ දුකක්. නේද? අම්මා කියන්නේ දුකක්. අම්මා කියන්නේ දුකක් නම් පුතේ ඔබ මේ ශාසනයෙන් හරය ගත්තා කියන්නේ මේ භව ගමනේ මල් ලබන අවසාන අම්මා මේ කියන තැනට එන්න ඕනේ. තේරුණාද? මේ භව ගමනේ මල් ලබන අවසාන අම්මා මේ කියන චිත්තය ඔබ සකස් කරගත්තොත් ඔබ අම්මාට මේ ලෝකේ සලකපු ශ්‍රේෂ්ඨම දරුවා වෙනවා. තේරුණාද? ඔබ මේ සංසාරයක් පුරාවට අම්මාලාගෙන් බිව්වේ කිරියොල වන්දිය කියපු දරුවෙක් වෙනවා. තේරුණාද? ඔබ සංසාරේ පුරාවට අම්මලාගෙන් බිව්පු කිරියොල වන්දිය ගෙවන්න අවස්ථාව ලැබිලා තියෙද්දි පුතේ ඔබ අම්මා ගැන හිතලා මේක අත්හරිනවා නම් මොන තරම් දුර්වලකමක්ද? නේද? ඔබ බුදුරජාණන් වහන්සේ ආදර්ශයට ගන්න. ඈ? බෝධිසත්වයේ පුතේ එදා උපන් දරුවව දාලා යන්නේ. මූණ බැලුවේ නැහැ. මූණ අත ගෑවේ නැහැ. මූණ ඉම්බේ නැහැ. නේ? අර සුද්ධෝදන රජතුමා අඬා වැටෙද්දි පුතේ රාහුල පුතා අරන් ගිහලා පැවිදි කරනවා. නන්ද කුමාරයා අරන් ගිහලා පැවිදි කරනවා. නේද? ඒ නිසා පුතේ ධර්මයේ තියෙන එතන. තේරෙන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබ විදියක් කියලා නැහැ. තේරෙනවද? ඔබට පුතේ මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ කියනවා තවත් පාරමී ධර්මයන් අවශ්‍ය නැහැ. තවත් කුසල් අවශ්‍ය නැහැ. තේරෙනවද? ඔබේ කුසෙන් පුතේ ඔබ ජාතක කරපු දරුවෝ සංසාරේ රහත් වෙලා තියෙනවා සම්බුද්ධ ශාසනය. තේරෙනවද? ඔබ ජාතක කරපු දරුවෝ පුතේ සංසාරේ රහත් මේනින් වෙලා තියෙනවා. ඔබේ දරුවෝ රහතන් වහන්සේලා රහත් මේනින් වහන්සේලා වෙලා එර්දියෙන් යද්දි පුතේ ඔබ සාදුකාර දුන්න දරුවන්ට. ඔබ ගැන හිතුවේ? ඔබ අද අම්මා ගැන හිතනවා ඔබ එදා දරුවෝ ගැනමයි හිතුවේ. තේරෙනවද? ඔබ ගැන හිතුවේ නැහැ. තේරෙනවද? ඒ නිසා ඔබ ගැන හිතන්න. තේරෙනවද? ඒ හිතන්නේ පුතේ අම්මා කියන්නේ දුකක් නම් තවත් ඒ අම්මා ගැන දුක් වෙලා වැඩක් නැහැ. තේරෙනවද? අම්මාට ගෙවන්න තියෙන වන්දිය ධර්මයේ දැකීම තුළින් ගෙවන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ජීවිතේ ඔබට රහත් වෙන්න අවශ්‍ය නැහැ. මේ ජීවිතේ ඔබට සතර අපායෙන් මිදෙන්න අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය කරන්නේ කාරණා තුනයි කියලා. අන්න ඒක තේරුම් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා නම් අපි ඒක විශ්වාස කරන්න. බුදුරජාණන් වහන්සේ කියන කාරණා තුන තමයි එක ශ්‍රද්ධාව, දෙක වීර්යය, තුන හිලියොතක්. තේරුණා? මේ කාරණා තුන ඔබේ ජීවිතය තුලින් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය දකින්න දක්ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ තවත් අම්මා තාත්තාට සලකන්න තියනවා කියලා. තවත් පාරමී මදි කියලා අපිට කියන්නේ නැහැ. නේද? පළවෙනි කාරණය ශ්‍රද්ධාව. අන්න ඒක හොඳට හිතාගන්න. තාම ශ්‍රද්ධාවේ දුර්වලකම නිසාමයි මහත්යෝ අපිට ඒක මතු කරලා ගන්න බැහැ. ශ්‍රද්ධාවෙන් ඒක මතු කරලා ගන්න බැරි නිසාම වීරිය සකස් වෙන්නේ නැහැ. වීරිය සකස් වෙන්නේ නැත්නම් මහත්යෝ අපි වීරිය ගැන නෙමෙයි හිතන්න ඕනේ ශ්‍රද්ධාව ගැන. හේතුඵල ධර්ම. වීරිය සකස් වෙන්නේ ශ්‍රද්ධාව නිසා. මං බුදුරජාණන් වහන්සේ කියපු දේ ඒ විදිහට අහපු කෙනෙක්. තේරෙනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් නිවනට පක්ෂව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ නිවන වඩීමට අත්‍යවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සද්ධා වීර්ය හිරියොතක් තුන කියන කාර්යය නිවන